බලමු ඔමෙගා t ඇල්ෆා t ප්‍රස්ථාර දෙන්නේ කොහොමද කියලා. කෝණික ත්වරණය කියලා කියන්නේ ඩෙල්ටා ඔමෙගා යට ඩෙල්ටා t. ඒ කියන්නේ කෝණික ත්වරණය සමානයි ඔමෙගා ඉරක් t වක්‍රයක අනුක්‍රමණය. අපිට කිසියම් ප්‍රස්ථාරයක් දෙනවා කාර්ය සමග කෝණික ප්‍රවේගයේ වෙනස් වීමක්. මේ ආකාරයේ ප්‍රස්ථාරයක් කියමුකෝ. මට අඳින්න අවශ්‍යයි කාලය සමග කෝණික ත්වරණයේ වෙනස් වීම. ඔමෙගා ඉරක් t වක්‍රයේ අනුක්‍රමණය කියන්නේ කෝණික ත්වරණය. මේක අනුක්‍රමණය ධනාගය. මේක අනුක්‍රම ඍණාගය. එහෙනම් කෝණික ත්වරණය මෙතනදී ධනාගය. මෙතනදී ඍණාගය. ඔය කියන්නේ කෝණික ත්වරණයේ වෙනස් වීම. හරි. අය බලන්න තව ප්‍රස්ථාර කීපයක් කරන අදින්න කොහොමද කියලා. ඔතන ලියලා තියෙන්නේ කෝණික ත්වරණය සමානයි මේකේ ඉරක් t වක්‍රයක අනුක්‍රමණය කියලා. හරි. බලන්න. කාලයත් එක්ක ඔමෙගා වෙනස් වී ප්‍රස්ථාරයක් දෙනවා මෙන්න මේ ආකාරයට. මේකට ගැලවෙන ඇල්ෆාගේ වෙනස් වීම අඳින්න අවශ්‍යයි. මේක අංක 1 මේක අංක 2. ඔයාලා මේක වෙනස් කරන්න. හරි. මේකත් අඳින්න. මේ වගේ කෝණික ත්වරණයේ වෙනස් වීමක් දුන්නොත් ඒකට දාන ප්‍රස්ථාර ටික. මේක අංක 3. මේකේ අනුක්‍රමණය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හරි. එහෙනම් අනුක්‍රමණය වගේමයි කෝණික ත්වරණයේ වෙනස් වෙන්නේ. එහෙනම් කෝණික ත්වරණයත් මේ ආකාරයෙන් වැඩි වෙන්න අවශ්‍යයි. මේක අනුක්‍රමණය බලන්න මේ ආකාරයෙන් 3ට 2 ඍණ 1 බිඳුව බෑම ටික ටික. එහෙනම් මෙතනත් එහෙම බෑවුම බිඳුව 1 2 3 වෙනස් වෙනවා. හරි. ඍණ 3 ඉඳන් බිඳුව දක්වා බෑවුම වෙනස් වෙන්නේ කොහොමද? ලොකු ඍණාගයෙන් ඉඳන් බිඳුව දක්වා වෙන්නේ. මෙතන අනුක්‍රමණ බෑව වැඩි කියන්නේ ලොකු අනුක්‍රමණයක්. 3 2 1 බිඳුව ඍණ 1 2 ඍණ 3. ලොකු වගේ ඉඳන් බිඳුවක් දක්වා අඩු වෙනවා. ඊට පස්සේ ආයේ බිඳුවේ ඉඳන් ඍණාගයක් දක්වා අනිත් පැත්තට වැඩි වෙනවා. ඔන්න කෝණික ත්වරණය වෙනස් වෙන විදිය.
හරි. ඊට පස්සේ බලමු. අවස්ථාවේ ඉබ්බැක් කරගෙන කාලයත් එක්ක ඔමෙගාගේ වෙනස් වීම ඇල්ෆාගේ වෙනස් වීම මොන වගේද කියලා බලමු. මම ප්‍රස්තාවයක් දෙනවා. මේක අදාළ ඇල්ෆා වෙනස් වීමක් නොදෙන්න. ඊට පස්සේ කාලයත් එක්ක මේ ආකාරයකට දුන්නොත් එතන රේඛාවක්. එතනින් පස්සේ වාක්‍යයක්. කාලයත් එක්ක ඇල්ෆා වෙනස් වීම. මේකේ කෝණික ප්‍රවේගය නියතයි අනුක්‍රමණය බිඳුව. එනම් ත්වරණයක් නැහැ. කෝණික ප්‍රවේග ප්‍රස්ථාරයේ ඍණ අනුක්‍රමණයක් තියෙනවා. එහෙනම් කෝණික ත්වරණය ඍණයි. ඊට පස්සේ බලන්න අනුක්‍රමණය ඍණ දෙක ඍණ එක බිඳුව ආකාරයෙන් වෙනස් වෙන්නේ. එතකොට බිඳුවට අඩු වෙන්න ඕන ඔය විදිහට. හරි. මෙතනදී අනුක්‍රමණය ධන දෙකයි ඔය ආකාරයෙන් වෙනස් වෙනවා. මේකේ අනුක්‍රමණය ධන දෙකයි කියන්නේ කෝණික ත්වරණ නියතයි දෙකයි ඊට පස්සේ බිඳුව දක්වා ඒකාකාරීව අඩු වෙනම. හරි. ඔය තියෙන්නේ වෙනස් වීම. හරි. අපි ඊට පස්සේ බලමු අපිට කෝණික ත්වරණයේ වෙනස් වීම දුන්නොත් එහෙම කොහොමද අපි කෝණික ප්‍රවේග වෙනස් වීම අඳින්නේ කියලා. අපිට දැනනවා මේ වගේ කෝණික ත්වරණයේ වෙනස් වීම ප්‍රස්ථාරයක් දුන්නු. මේක කාලයත් එක්ක කෝණික ත්වරණය වෙනස් වීම දීලා ඔමේගාගේ වෙනස් වීම අදින්න කියලා. කාලයත් එක්ක මේ වගේ ප්‍රස්ථාරයක් දුන්නොත් කෝණික ත්වරණය වෙනස් වීමට මේක අනිත් පැත්ත හිතන්න ඕනේ. කෝණික ත්වරණය කියලා කියන්නේ ඩෙල්ටා ඔමෙගා බෙදීම ඩෙල්ටා t. ඒ කියන්නේ කෝණික ත්වරණය කියන්නේ ඔමෙගා t ප්‍රස්ථාරය අනුක්‍රමණය. මේකේ කෝණික ත්වරණය වැඩි අඩු වගේක් බිඳුවටම හිටිනවා. කෝණික ත්වරණය නියතයි. එහෙනම් ඔමෙගා t වක්‍රයේ අනුක්‍රමණය නියතයි. කෝණික ත්වරණය අඩු වෙනවා. හැබැයි නියතයි. එහෙනම් ඔමෙගා t වක්‍රයේ අනුක්‍රමණය අඩු වෙන්න ඕන හැබැයි නියතයි. කෝණික ත්වරණය බිඳුවයි. එහෙනම් මේකේ අනුක්‍රමණය බිඳුවයි. තව ප්‍රස්ථාරයක් ගත්තොත් අංක 2 කාලයත් එක්ක
බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතන ඔමේගා රැඩියස් -1 මේ වගේ ප්‍රස්ථාරයක් දුන්නොත් අපිට මේකට ගැලපෙන කෝණික ප්‍රවේගය වෙනස් වීම අදින්න කියලා කියනවා. හරි. මේකට අදාළ එකත් අදිමු. එතකොට කෝණික ත්වරණ ඉෂාරත්‍ය ප්‍රස්ථාර අනුක්‍රමණයට සමාන කරා හරි. මෙතන බලන්න කෝණික ත්වරණය අඩු වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය අනුක්‍රමණය ධනව අඩු වෙන හැඩයක් වෙන්න ඕනේ. ඊට පස්සේ කෝණික ත්වරණය නියතයි. එහෙනම් අනුක්‍රමණය නියත වෙනවා. ඊට පස්සේ ආය වැඩි වෙනවා. එහෙනම් කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඔයගේ ප්‍රස්ථාරයක් තමයි දැන්ට ඇඳෙන්න අවශ්‍ය. ඊට පස්සේ මම ගන්නවා මේ වගේ ප්‍රස්ථාරයක් බලමු කාලයත් එක්ක මේ වගේ ප්‍රස්ථාරයක් කෝණික ත්වරණය මෙන්න එකක් දුන්නොත් කෝණික ප්‍රවේගය වෙනස් වීම අපි බලමු මොනවා වගේද කියලා ඔමේගා රැඩියස් -1 මේකේ කෝණික ත්වරණය කියන එක අඩුයි ඒ නිසා අනුක්‍රමණය අඩු වෙන්න අවශ්‍යයි. මෙතන කෝණික ත්වරණය ඍණයි. ඒ අනුක්‍රමණය ඍණ වෙන්න අවශ්‍යයි. කෝණික ත්වරණය ලොකු වගේ හැබැයි නියතයි ඒ නිසා අනුක්‍රමණය නියතයි ලොකු වෙන්නේ. ප්‍රස්ථාරයක් තමයි එන්න අවශ්‍යයි. ඔතෙන්නේ කෝණික ප්‍රවේගය දුන්නොත් කෝණික ත්වරණය වෙනස් වීම කෝණික ත්වරණය දුන්නොත් කෝණික ප්‍රවේගය වෙනස් වීම අදින විදිය.